ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරලා පිළිගන්නවා මේ මුදල්මත් YouTube channel එකට. අද අපි කතා කරන්නේ යන මාතෘකාව අපේ නිතර අහන්න ලැබෙන මාතෘකාවක්. ගොඩක් වෙලාවට ඉඩක් මයින්ද ගියාම කියන කතාවක් තමයි ඉඩම හොරට මැනලා කියන එක. අපි බලමු එහෙම ඇත්තටම ඉඩමක් හොරට මයින්න පුළුවන්ද? එහෙම දේවල් ඇත්තටම වෙනවද කියලා. බොහෝ විට මේ කතාව අහන්න ලැබෙන්නේ පරණ මැනපු පිඹුරේ ප්‍රමාණය වර්තමානයේ අපි මැනපු පිඹුරේ ප්‍රමාණයත් එක්ක සංසන්දනය කරද්දී ප්‍රකලාට අඩුවීමක් වෙලා තියෙනවා නම් කියනවා සමහරවිට පොරට. Okay, let's go. බිම්සරිය මැනීමකදී සියලුම ඉඩම් නැවත මැනීමකට ලක් වෙනවා. එතකොටත් අපිට ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ පරණ එක්ස්ටෙන්ට් එක, එහෙම නැත්නම් ඒරියා එක අලුතෙන් මැනපු එකේ ඒරියා එකත් එක්ක ගැලපෙන්නේ නැති අවස්ථා තමයි ගොඩක් වෙලාවට අපිට දැනගන්න ලැබෙන්නේ. ඉඩමක් නැවත මැනීමේදී බොහෝ විට පරණ වර්ගඵලය අලුත් වර්ගඵලයත් එක්ක සම්පාත වෙන්නෙම නැහැ. ඒකට ප්‍රධාන හේතු කීපයක් බලපාන්න පුළුවන්. ප්‍රධානම හේතුවක් විදිහට අවදේට මෙන්න මේකම අල්ලාගෙන සිටීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතා බැරණි මනෝ ක්‍රම සහ ගණනය කිරීම වල දෝෂ සිදුවීමේ සම්භාවිතාව වැඩි. එම නිසා එම් ප්‍රමාණය අඩුවීමේ හැකියාව තියෙනවා. බොහෝ විට අපි කරන්නේ අලුතෙන් මැනපු පිඹුර උඩ පැරණි පිඹුර ස්කෑන් කරලා අධිස්ථාපනයක් කරලා බලනවා ඒ මායෙන් ඒ ලෙසම පවතිනවාද කියලා. එතකොට තීරණය කරගන්න පුළුවන් මායම එහා පැත්තෙන් අල්ලාගෙන තියෙනවද, එහෙම නැත්නම් පැරණි ගණනය කිරීම වල වැරද්දක් නිසා ප්‍රමාණය වෙනස් වෙලා තියෙනවා කියන එක එමගින් ගන්න පුළුවන්. පැරණි ක්‍රමයට මැනුම් සිදු කිරීමේදී චේන් එකක්, ඒ කියන්නේ එහෙම නැත්නම් දන්වලක් ඇදලා 12 දිනක් 10 දිනක් විතර ගිහිල්ලා ලොකු පරිශ්‍රමයක් දාලා තමයි මේ මැනින් කටයුතු කරේ. ඒ වගේම එහිදී චේන් එක එහෙම නැත්නම් දන්වල අතින් ඇදලා තමයි මැනුම් කටයුතු කරේ. ඒ වගේම ටුලයිට්ටුව වගේ පැරණි උපකරණ භාවිත කරලා කඳු පල්ලම් මැද්දෙන් මැනුම් වටයක් සම්පූර්ණ කරලා ඒ අනුව තමයි ගණනය කිරීම කරලා පිඹුර එහෙම නැත්නම් ප්ලෑන් එක නිර්මාණය කරන්නේ. එහෙම නිර්මාණය කරන්න උපයෝගී කරගන්නේ කටින් ස්කේල්, ඒ වගේම මේ පෙන්නන ඔෆ්සෙට් ස්කේල් කියන එක. මේ වගේ මේකෙන් තමයි ඒ අදාළ තැන්වල අතින් පිටක් තියලා ප්ලොට් කරන්නේ. එහෙම නැත්නම් නැවත භූමියේ තියෙන මායම කොලයකට ගන්නෙ. එහිදී මෙම තිතක් තියෙනකොට මිලිමීටරයක් වෙනස් වුණොත් බොහෝ විට පොළවේ මීටර් 3ක් 4ක් වගේ වෙනස් වීමේ හැකියාවක් ගොඩක් දුරට තියෙනවා. මීටර් 4ක් කියන්නේ අඩි 12කටත් වඩා ලොකු ප්‍රමාණයක් ඉඳලා එම දෝෂය ඉතා විශාල දෝෂයක් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම පසුව ගණනය කිරීම කරන්නේ කම්පියුටිං ස්කිල්. ඒ කියන්නේ මේ වගේ උපකරණකින් තමයි වර්ගඵලය ගණනය කරන්නේ. වර්ගඵලය ගණනය කිරීමත් අතින් නැවත නැවත කරත් බොහෝ දුරට එම ගණනය කිරීම වල යම් කිසි දෝෂ පවතින්න පුළුවන්. ඒ වගේම ඒ ඇඳීම සඳහා භාවිත කරන්නේ මේ රොටින් පෙන් කියන මේ පෑන. මේ පෑනේ තිතක් තියද්දී මිලිමීටරයක් වෙනස් වුණා නම් මීටර් 3ක් 4ක් වගේ ලොකු ප්‍රමාණයක් පිඹුර වෙනස් වෙනවා.
අපි බලමු එතකොට වර්තමානයේදී මැනුම් කටයුතු කරන්නේ මොන වගේ උපකරණ භාවිත කරලාද කියලා. වර්තමානයේ තාක්ෂණය ගොඩක් දියුණුයි. චන්ද්‍රිකා තාක්ෂණය, ඒ වගේම ඒස තාක්ෂණය වගේ දියුණු තාක්ෂණ ක්‍රම මේ සඳහා භාවිතා කරනවා. ඒ තාක්ෂණ භාවිතා කරන උපකරණ එකක් තමයි දැන් මෙතන තියෙන්නේ GPS උපකරණ, එහෙම නැත්නම් GNSS receiver කියනවා. Global Navigation Satellite System. එවැනි උපකරණ වලින් දැනුම් කටයුතු කරලා පරිගණක ආශ්‍රයෙන් තමයි ගණනය කිරීම කරන්නේ. ඔබට බලා ගන්න පුළුවන් වෙයි. එක මවුස් ක්ලික් එකකින් වර්ගඵල ප්‍රමාණය එමන්ත ඒරියා එක එක්ස්ටෙන්ට් එක ගණනය කරලා දෙනවා. ඒ වගේ නිවැරදිතාවය 100% කියන්න බෑ, 99%ක්ම නිවැරදි කියලා වගකීමක් ඇතුව කියන්න පුළුවන්. එහෙම බලපුවාම පැරණි පිඹුර හා නව පිඹුර අතර පැරණි මැනුම හා නව මැනුම අතර යම්කිසි වෙනසක් තියෙන එක සාධාරණයි. ඒ වෙනස සිදු වෙන්න පුළුවන් නිර්වද්‍යතාවය පිළිබඳව ඔබ ළඟට ඉන්න මිනින්දොරවරයා දන්නවා. එම නිසා එම මිනින්දොරවරයා නවීන තාක්ෂණය සහ පැරණි පිඹුර උපයෝගී කරගෙන අලුත් පිඹුරක් නිර්මාණය කර දීම තමයි කරන්නේ. මායිමක නිර්වද්‍යතා දෝෂය අයින් කරාම එන ඉතුරු කොටස තවත් ඔබේ ඉඩමේ ප්‍රමාණය අඩු නම් බොහෝ විට සිදු වෙලා තියෙන්නේ යාපත ඉඩමෙන් ඔබේ ඉඩම අල්ලා ගැනීම හෝ ඒ වගේ දෙයක් තමයි සිදු වෙන්නේ. බොහෝ විට මිනින්දොරවරයෙක් කියන්නේ වෘත්තීමය සුසුකමක් තියෙන කෙනෙක්. ඒ වගේම බොහෝ විට ඔබ ළඟට එන මිනින්දොරවරයාට උපාධි දෙකක් හෝ උපාධි දෙකක් සමග පශ්චාත් උපාධියක් MSc එකක් තියෙනවා. ඒ වගේම බොහෝ විට මිනින්දොරවරයා තමන්ගේ වෘත්තීය ගරුත්වය පිළිබඳ සෑහෙන හිතන කෙනෙක්. අපි අහලා තියෙන කියමනකින් මේ වීඩියෝ එක අවසන් කරන්නම්. අපි අහලා තියෙනවා doctor can kill a person, surveyor can kill a generation කියලා. ඒ කියන්නේ වෛද්‍යවරයෙකුට පුද්ගලයෙක්ව ඝාතනය කරන්න පුළුවන්. ඒ වගේම මිනින්දොරවරයෙකුට මුළු පරම්පරාවක්ම ඝාතනය කරන්න පුළුවන්. ඒකේ යම් සත්‍යතාවක් තියෙනවා. මොකද ඉඩම් නිසා පරම්පරාවල් ඝාතනය වෙච්ච අවස්ථා නැතිවම නෙවෙයි. එහෙම බලපුවාම මිනින්දොර වෘත්තිය කියන්නේ වෛද්‍යවරයෙකුගේ වගකීම හා සමාන හෝ ඊට වැඩි වගකීමක් සහිත වෘත්තියක්. ඒම නිසා එම වගකීමත් වෘත්ති ආචාර ධර්මත් එක්ක බලපුවාම මිනින්දොරවරයෙකුට ඔය කියන ආකාරයේ වංචනික ලෙස හෝ හොරට ගැනීමක් කරන්න හැකියාවක් තියෙනවා කියලා මම හිතන්නේ. එහෙම කළත් මම කලින් කිව්වා වගේ අහු වෙනවා. ඒ වගේම මම කලින් කිව්වා තමන්ගේ ඉඩමුණත් මිනින්දොරවරයෙකුටම ඉන්න නීතියෙන් තහනමක් නැහැ කියලා. එවැනි තත්ත්වයක් ලබා දීලා තියෙන්නෙම ඒ ආචාර ධර්ම අනුව සහ
මේ වෘත්තිය අනුව කියලා තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. ඒ වගේම ලොව දෙවනි පැරණි වෘත්තිය විදිහට තමයි මිනිඳුරු වෘත්තිය සැලකන්නේ. ඒ තාක් කාලයක් පැවතගෙන ඉන්නවා. ඒ වගේම ලංකාවේ පළවෙනි දෙපාර්තමේන්තුව තමයි මිනිඳුරු දෙපාර්තමේන්තුව. එහෙම බලපුවම දැනෙන දිගු ඉතිහාසයක් සහ මොකට අභිමානවත් ඉතිහාසයක් තියෙන වෘත්තියක් තමයි මිනිඳුරු වෘත්තිය කියන්නේ. මම හිතන්නේ කවුරුන් හෝ මිනිඳුරුවරයෙක් තමන්ගේ වෘත්තියේ අභිමානය කෙලසාගෙන වැඩ කරනවායි කියලා. ඒ අනුව බලපුවාම ඔය ආන්නට ලැබෙන ආකාරයේ හොරටමැනීමක් සිදුවන්නේ නැහැ කියන එක තමයි අවසාන නිගමනය. සිදුවීමේ හැකියාව තියෙන්නේ අර කලින් පැහැදිලි කරපු විදිහට පරම මැනුම් තාක්ෂණයේ තිබුණු දුර්වලතා සහ තාක්ෂණයේ තිබුණු අඩලුකම් නිසා වෙන වැරදි සහ එහෙම නැත්නම් ඔබේ ඊටම අයිති විදිහට අල්ලාගෙන තියෙනවා නම් විතරයි එහෙම නැවත මයින්කොට බිම් ප්‍රමාණය වෙනස් වෙන්නේ. අපි මේ වගේම අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ඔබ දෙමට සුබ දවසක් අයුබෝවන්.